ඉතින් අයිබෝන් ආදරෙන් පිළිගන්නවා channel එකට. අපේ නිසැප් ප්‍රීමියම් YouTube channel එක. අපේ නිසැප් ගයිඩ් කියලත් YouTube channel එකක් තියෙනවා. ඇඩ්වාන්ස් ලෙවල් භෞතික විද්‍යාවට වෙන් කළා. ඉතින් අපි අපේ මේ channel එක කතා කරන්නේ communication skills පිළිබඳව. දැන් ඔයා අද join වෙනවා නම් මුලින් ඉඳන් එන්න වෙනවා ඔයාට. එහෙම නැත්නම් මේ කියන දේවල් තේරෙන එකක් නැහැ. ඉතින් ඔයා දැන් දිගටම join වෙලා ඉඳපු කෙනෙක් නම් අපි දැන් අදත් කතා කරන open palms පිළිබඳව මේ වීඩියෝ එකෙත් මේවා මොකද ඉතක් කෙටි වීඩියෝස් විදියට කරන්නේ. ඉතින් ඒ හින්දා අපිට සමහරක් වෙලාවට එක ටොපික් එකක් ලොකු වීඩියෝස් ගානක කතා කරන්න වෙනවා. මොකද ඒ ටොපික් එකේ තියෙන කන්ටෙන්ට් එක අනුව කරුණු ප්‍රමාණය අනුව. රයිට්. අපි ගිය වීඩියෝ එකෙන් අපේ කලින් වීඩියෝ එකෙන් කතා කරේ මේ ගෙස්චර්ස් ඒ කියන්නේ මේ palm power එක palms පාවිච්චි කරන්න පුළුවන් විදි. ඒ ටික කතා කරා. ඉතින් එතනදී කතා කරපු එකක් තමයි මේ palm up කියන එක. මේ අත්ල උඩට හරවන එක. මේක අපි දැන් ගොඩක් කතා කරලා දෙනවා මේක පිළිබඳව. සහ මේකේ තව කරුණු එකක් දෙකක් තියෙනවා මම මේක කතා කරලා මේකත් එක්කම මම අද ඊළඟ ස්ලයිඩ් එකට යනවා. ඉතින් මේකෙදි අපි කතා කරන්න තියෙන මේ palm up කියන එකේදී දැන් palm facing up දැන් මේක අපි කතා කරා මේක submissive මේක submission එක පෙන්නනවා non threatening gesture එකක්. මේක ඉස්සර ඉඳන් ආපු විදිහ අපි කතා කරා නිරායුධයි කියලා පෙන්වන්න පාවිච්චි කරපුවා මේ ගොඩාක් points කතා කරලා තියෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට දැන් කෙනෙක් if you want to someone to talk you can use the palm up as a hand over gesture. ඒ කියන්නේ දැන් මේකත් හරි විශේෂ පොයින්ට් එකක්. මේක දැන් අද තමයි මෙතනදී අපි කතා කරන්නේ. ඒ කියන්නේ ඔයාලට යම්කිසි කෙනෙක් එක්ක කතා කර කර ඉද්දි එහෙම නැත්නම් කතා කර කර ඉඳලා ඔයාලට ඊළඟ කෙනාට මේක හෑන්ඩ් ඕවර් කරනකොට ඊළඟ කෙනාට ඔයා කතා කරන්න. දැන් ඔයාගේ chance එක කියලා ඔයාලට හෑන්ඩ් ඕවර් කරන්න පුළුවන්. කටින් කියන්න ඕනේ මේ විදිහට පෙන්වන්න පුළුවන්. මෙන්න මේ විදිහ අත් දෙක ඒ විදිහට අනිත් කෙනාට පෙන්වන්න පුළුවන්. ඔයාගේ chance එක. මේ ඔයාගේ වාරේ. කියලා එයාට හෑන්ඩ් ඕවර් කරන්න පුළුවන්. අන්නේ හෑන්ඩ් ඕවර් කරන ගෙස්චර් එකක් විදිහට නැත්නම් මේ විදිහට පෙන්වන්න පුළුවන්. මෙහෙම. ඔයාගේ වාරේ ඊළඟට. ඔන්න ඔය ගෙස්ට් එකක්. එතකොට ඒ විදිහටත් මේ open palm up ගෙස්ට් එක යූස් කරන්න පුළුවන්. ඔයාලට යම් කිසි කෙනෙක්ට කතා කරන්න පටන් ගන්න hand over ගෙස්ට් එකක් විදිහට ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. to let them know you expect them to talk. ඒතකොට ඒගොල්ලන්ට ඒකෙන් තේරෙනවා ඔයා expect කරනවා ඔයා බලාපොරොත්තු වෙන ඒගොල්ලෝ කතා කරයි කියන එක. and that you are listen to ready. සහ ඔයා අහන් ඉන්න සූදානම්. ඔයා අහන් ඉන්න දැන් ලෑස්ති. ඔන්න කතා කරන්න කියන එක අනිත් කෙනාට දෙනවා මෙන්න මේ ගෙස්ට් එකෙන්. මෙහෙම කරලා අපි පෙන්වනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා ගෙස්චර් ක්ලස්ටර්ස් විදිහට එන්නේ. ඔයා අත් දෙක විතරක් මෙහෙම කරලා හරියන්නේ නැහැ. එතනදී ඔයාගේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන් එකක් එන්න ඕන ඔයාගේ ඇස් එක්ක මේ විදිහට මේ වගේ chance එක කතා කරන්න කියලා. ඉතින් ඕක එකක්. සහ ඊළඟට ස්ට්‍රීට් බෙගර්ස්. ස්ට්‍රීට් බෙගර්ස්ලා මොකද කරන්නේ? palm up position එක පාවිච්චි කරන්නේ. palm up position එක කියන්නේ ඉල්ලන්න. යම්කිසි දෙයක් ඉල්ලන්න රික්වෙස්ට් කරන්න. palm up position එක පාවිච්චි කරනවා. අනේ දෙන්න කියලා කීයක් හරි. මේ විදිහට palm up position එක. right? එතකොට රික්වෙස්ට් කිරීම begging. එතනදී palm up position එක පාවිච්චි කරනවා. ඉතින් සහ මේ විදිහට මේ palm up position එක අපි ගොඩක් කතා කළා. දැන් මීට කලින් මේ sessions එක දිගට මේ ටිකේ palm up position එක ගොඩක් කතා කරා. ඒකත් එක්ක යනවා මම මෙන්න මේ ස්ලයිඩ් එකට. ඔයගොල්ලෝ ගොඩාක් දේවල් ඉගෙන ගන්න ස්ලයිඩ් එකක්. palm down කියන එක. palm down අපි අර අපේ කලින් සෙෂන් එකේ කතා කරා කමාන්ඩ් එකක් දෙනවා කියන. palm down එකෙන් කමාන්ඩ් එකක් දෙනවා කියලා. මේකෙදි කියනවා palm එක අනිත් පැත්ත හැරෙව්වට පස්සේ මේ අත්ල යටි අතට හැරෙව්වට පස්සේ ඔයා immediate authority එකක් තමයි විදහා පාන්නේ. ඔයා ප්‍රොජෙක්ට් කරන්නේ immediate authority එකක්. ඒ කියන්නේ ෂණිකව කමාන්ඩ් එකක්. ඔයාගේ අධිකාරියක් තමයි එතනදි පෙන්නන්නේ. හොඳම උදාහරණයක් මෙන්න මේ හිට්ලර්. ඔයගොල්ලෝ හැමෝම දන්නවා මුළු ලෝකෙම දන්නවා හිට්ලර්. හරිද? මෙයාගේ මේ තියෙන කමාන්ඩ් එක බලන්න. මෙයාගේ තියෙන මේ ගෙස්ට් එක බලන්න. ගෙස්ට් එකේ තියෙන මේ විදිහට අත. මේ විදිහට අත තියෙන්නේ ඒ කියන්නේ මේ කමාන්ඩ් එකක්. මේ විදිහට කමාන්ඩ් එකක් තියෙනවා. දැන් මෙයා මේ විදිහට කරා නම් මොකද වෙන්නේ? මේ විදිහට කරා නම් මේක නිකන් අර බෙක් කරනවා වගේනේ. කවුරුත් මෙයා පිළිගනීද? නෑ. එතකොට මේ ඔතොරිටි එක විදහා පාන්නේ නෑ. ඔතොරිටි එක ප්‍රොජෙක්ට් වෙන්නේ නෑ. ඉතින් මේ ඔතොරිටි එක ප්‍රොජෙක්ට් වෙන්නේ අත්ල යටි අතට හරවලා තියෙනවා. මේ විදිහට. මෙහෙම කරොත් එහෙම මේ
කෙනෙක්ට මෙහෙම කරොත් වාඩි වෙන ශබ්ද වෙන්න. නිශ්ශබ්ද වෙන්න. ඒක කටින් කියන්න ඕනේ නැහැ. මෙහෙම සිග්නල් එක අතින් දුන්නා නම් ඒ අනිත් පැත්තේ ඉන්න පුද්ගලයා දන්නවා මෙයා මේ මම දැන් කරන දේට කැමති නැහැ. මෙයා මේක නවත්තන්න කියලා කියන්නේ. මේ කමාන්ඩ් එකක් දෙන්නේ කියන එක. ඉතින් ඉමීඩියට් ඔතොරිටි විදහා පානවා. ඔගේ අධිකාරිය තමයි අත්ලයට යදලා හරවලා තියෙන එකෙන් පෙන්눔 කරන්න. ඒකට මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයා හිතන්න suppose you tell someone to do something without palm gestures. ඔයා හිතන්න ඔයා කෙනෙක්ට යම්කිසි දෙයක් කරන්න කියනවා palm gesture එකක් මොකුත් ඔයා පාවිච්චි කරන්නේ නැහැ. And then you tell him the same thing in same voice of tone. දැන් ඔයා ඊළඟට එයාට ඒ දෙයම කියනවා same tone of voice එකෙන්. ඒ කියන්නේ එකම හඬෙන්. දැන් ඔයා කියනවා අර පුටුව පොඩ්ඩක් අතනින් ගිහින් තියන්න. අතන hand gestures නෑ. sorry අර පුටුව පොඩ්ඩක් අතනින් ගිහින් තියනවද? අර පුටුව පොඩ්ඩක් අතනින් ගිහින් තියන්න. එහෙම කියලා කියනවා. එතකොට එතනදී hand gestures නෑ. ඔයා නිකන් කියන්නේ. හැබැයි ඔයා ඒ tone එකෙන්ම අර පුටුව පොඩ්ඩක් අතනින් ගිහින් තියන්න. අර පුටුව පොඩ්ඩක් අතනින් ගිහින් තියන්න. අර පුටුව පොඩ්ඩක් අතනින් ගිහින් තියන්න. අන්න ඒ විදිහට එක්ක මේ finger pointed with closed palm එහෙම නැත්නම් අත යටි අතට හරවලා. අර පුටුව පොඩ්ඩක් අතනින් ගිහින් තියන්න. කියලා මේ අතින් පෙන්නන එකයි මේ දෙක ගත්තොත් then what happens the other person will sense that you have given them an order. ඔයා මේ palm එකේ යටට හරවලා ඒක කිව්වොත් එහෙම නැත්නම් finger එක point කරලා කිව්වොත් අන්න එතකොට එයාට sense වෙනවා එයාට දැනෙනවා ඔයා මේ දුන්නේ order එකක් කියන එක. ඔයා දුන්නේ order එකක් කියන එක දැනෙනවා. ඉතින් ඔන්න ඔක තමයි අතේ power එක. හරිද මේ palm power එක ඕක. ඒක ඉබේම දැනෙනවා. ඔයාට ඉස්කෝලේ ටීචර් කෙනෙක් ආවම සර් මෙහෙම වාඩි වෙන්න කියන්න පුළුවන්. හරි? දැන් ඔය පොලිටිෂියන්ස්ලා ඉන්නවා මෙහෙම කළා වාඩි වෙන්න කියනවා. ඉතින් ඒ වගේ අර කමාන්ඩ් එක තියෙන එතන. කමාන්ඩ් එක, ඕඩර් එක. ඉතින් ඔන්න ඕක මතක තියාගන්න ඔයාලටත් කෙනෙක්ට ඕඩර් එකක් දෙනකොට ඔය කෑ ගහන්න ඕනේ නැහැ සද්දෙන්. ඔයාට සේම් අර පොඩි සිම්පල් ටෝන් එකකින් කියලා මේ ගෙස්ට් එක පාවිච්චි කරන් එයාට ඒ කමාන්ඩ් එකක් කියන අදහස ඔලුවට යනවා. කමාන්ඩ් එක කියන්නේ. එතකොට එයා ඒකට කෙයා කරන්න දෙන chance එක වැඩි. හැබැයි මෙතනදී මේ දැනෙන මේ ෆීලින් එක අනිත් පුද්ගලයාට දැනෙන මේ ෆීලින් එක මේ ඕඩර් එක පිළිබඳව මේ ඕඩර් එක මේවා දෙන කමාන්ඩ් එක මේවා විදහා දක්වන ඔතොරිටි එක ඕඩර් එකේ ග්‍රැවිටි එක අනිත් කෙනාට ෆීල් වෙන්න තවත් යම්කිසි සාධකයක් බලපාන එක තමයි the authority will intensify based on the relationship of the person with you. ඒ කියන්නේ ඔයා අර කියන දේ ඔයා මේ කමාන්ඩ් එක දෙන පුද්ගලයාට ඔයත් එක්ක තියෙන රිලේෂන්ෂිප් එක ඔයත් එක්ක තියෙන සම්බන්ධතාවය අන්න ඒක අනුවත් මේ ඔයා දෙන කමාන්ඩ් එකේ ඉන්ටෙන්සිටි එක ඒක තීව්‍ර වෙන්න පුළුවන් ඒක ටිකක් තීව්‍ර බව අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයා මෙතනදී ඔයා බොස් අරයා සේවකයා නම් එතනදී ඒ පවර් එක වැඩි. මොකද ඔය දෙන්නගේ රිලේෂන්ෂිප් එකේම ગેප් එකක් තියෙනවා. එතකොට ඔයා සේම් ලෙවල් නම් එතනදී ඒ යන කමාන්ඩ් එක පවර් එක අඩුයි. දැන් ඔයා සේම් ලෙවල් දෙන්නෙක් නම් ඔයා අනිත් කෙනාට එහෙම කිව්වා කියලා අරයා ඒක එච්චර කෙයා කරන්නේ නැහැ. එයා ඩෝන්ට් කෙයා. එයා ඒක එච්චර කෙයා කරන්නේ නැහැ. මොකද සේම් ලෙවල්. ඉතින් අර එන පවර් එක අඩුයි. ඔයා ලෙවල් එක ටිකක් වැඩි නම් එතකොට එන පවර් එක ගොඩක් වැඩි. ඒ කමාන්ඩ් එකේ පවර් එක ගොඩක් වැඩි. ඉතින් ඔන්න ඕකත් මතක තියාගන්න ඕන. right. ඊට පස්සේ when couples walk මෙන්න මේ ෆොටෝ එකට එනවා මම දැන්. when couples walk hand in hand the dominant partner often the man. දැන් කපල් එකක් ගත්තම අතන මෙතනදී ප්‍රධානිය වෙන්නේ පිරිමි කෙනා. සාමාන්‍යයෙන් මේල්. එතකොට දැන් ඒ දෙන්න ගමන් කරනකොට සාමාන්‍යයෙන් ඔයා හොඳට බලන්න ගෑනු කෙනෙක් සහ පිරිමි කෙනෙක් කපල් එකක් එකට ගමන් කරනකොට ගර්ල් කෙනෙක් බෝයි කෙනෙක් බෝයිගේ අත තමයි උඩින් එන්නේ. බෝයිගේ අත තමයි උඩින් එන්නේ. එතකොට මේ ෆොටෝ එකේ තියෙන විදිහට ගර්ල්ගේ අත එන්නේ යටින්. එතකොට ඒ කියන්නේ ගර්ල්ගේ අතේ තියෙන පාම් එක උඩට හරවලා තියෙන්නේ. බෝයිගේ අතේ තියෙන පාම් එක යටට හරවලා. සාමාන්‍ය මේල්ගේ අතේ පාම් එක යටට හරවලා තියෙන්නේ. ඉතින්
ඔන්න ඕක තමයි එතනක් තියෙන ඒ පුද්ගලයා මේල් තමයි ඩොමිනන්ට් පාර්ට්නර් වෙන්නේ. ඉතින් එතකොට එයාගේ පවර් එක තමයි එතන තියෙන්නේ. ඉතින් ඕක කපල් දැන් ඔයා ගර්ල් කෙනෙක් ඉන්නවා නම් ඉන්න බෝයි කෙනෙක් නම් බෝයි කෙනෙක් නම් ගර්ල් කෙනෙක් ඉන්න. එතකොට කොහොම හරි දැන් ඔයාලා මේක පාවිච්චි කරනවා ගර්ල් කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඔයාගේ අත උඩින් තියාගන්න. එතකොට බෝයිට සමහර විට අන්කම්ෆර්ටබල්. එයාට පොඩ්ඩක් ඒක අන්කම්ෆර්ටබල් වෙන්න පුළුවන්. ඒක බලන්න එහෙම කරලා එයාට බලන්න පුළුවන් එයාගේ මොකක්ද එක්ස්ප්‍රෙෂන් එක කියලා. ඉතින් ඒකත් එක්තරා මේ පාම් ඩවුන් ගෙස්ට් එකක් තියෙන තැනක්. ඉතින් ඕක ගොඩක් වෙලාවට සයිකොලොජිකලි එන්නේ සහ ඉමෝෂනලි ඒක ඉබේම වෙනවා. සාමාන්‍යයෙන් බෝයිගේ අත උඩින් එන්නේ ගර්ල්ගේ අත යටින් එන්නේ. ඒ ගර්ල් දන්නවා එයා මේ පිටින් ඩොමිනන්ට් පාර්ට්නර් මේල් කියන එක දෙන්නගේම සයිකොලොජි එකේ තියෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි ඔයගේ ගෙස්ට් එකක් එන්නේ. ඉතින් ඕක මම හිතන්නේ හොඳ අලුත්ම පොයින්ට් එකක් ඔයගොල්ලෝ ඉගෙන ගන්න. අපි සාමාන්‍ය එදිනෙදා මේ දේවල් දැකලා තියෙනවා. එදිනෙදා මේ දේවල් දැකලා තියෙනවා. නමුත් අපි කවදාවත් හිතන්නේ නැහැ නේ දැන් ඔයා හිට්ලර්ගේ ෆොටෝ එක දැකලා ඇති මේ විදිහට. හැබැයි ඔයා කවදාවත් හිතලා තියෙනවද මේ අතෙන් මොකද්ද වෙන්නේ කියන එක? ඒතර මේ දේදී මෙතනදී මේ මොකද්ද තියෙන සයිකොලොජි කියලා හිතලා තියෙනවද? ඉතින් මෙන්න මේ වගේ ගොඩක් දේවල් තියෙනවා මේ බොඩි ලැන්ග්වේජ් වල ඉගෙන ගන්න. ඉතින් මම හිතනවා අදත් මේ සෙෂන් එකෙන් හොඳ ලර්නින් පොයින්ට්ස් ටිකක් වඩා ඇඩ් වුණා කියලා. ඉතින් එහෙමනම් වීඩියෝ එක ලයික් කරන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න. යාළුවොත් එක්ක මේ ෂෙයා කරගන්න. යාළුවන්ට කියන්න මේ බලන්න කියලා. සහ ඒකත් එක්ක මතක් කරනවා අපේ ස්ටේජ් ෆ්‍රයිට් සබකෝලය ඔයාලට පිරිසක් ඉස්සරහා කතා කරන්න බැයි නම් අපේ තියෙනවා කෝස් එකක් හදලා වෙනම 071 10 89 56 2 මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න WhatsApp message එකක් දාන්න විස්තර දැනගන්න අඩු මුදලකට සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ නිසප් ගයිඩ් Facebook page එක තියෙනවා. ඔයාලට ඒකට ගියොත් ඒක ටැග් කරලා තියෙනවා. අපි පින් කරලා තියෙනවා අපේ ඇඩ්වර්ටයිස්මන්ට් එක සහ අපේ www.nisapguide.com වෙබ්සයිට් එකට ගියාමත් ඔයාලට මේක බලන්න පුළුවන්. සහ අපේ ඇඩ්වාන්ස් ලෙවල් ලියන ළමයින්ට යුනිවර්සිටි එකට යන 100% 4 ඇතුළට ආව ගෙනියන්න ඇඩ්වාන්ස් ලෙවල් ලියන ළමයව ගෙනියන්න විශේෂයෙන් හදපු පැය 15කට වඩා කාලයක් තියෙන සෙමිනාර් එකක් තියෙනවා වීඩියෝ සෙමිනාර් එකක්. ඉතින් ඒකටත් ජොයින් වෙන්න පුළුවන් අවශ්‍යතාවය තියෙන කෙනෙක් ඉන්නවනම් ඉතාලම අඩු මුදලකට. රයිට් එහෙනම් වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවට බොහොම ස්තුතියි. අපි ඊළඟ සෙෂන් එකේදී හම්බෙමු. Thank you very much.